ඝාතනය කර ඇත යනුවෙනුයි. මෙම සිදුවීම මැලේසියාව පුරාවටම ආරංචි වන්නට පටන් ගන්නවා. අනෙකුත් රටවල් වලටත් මේ දෙය ආරංචි වන්නට පටන් ගන්නවා. මැලේසියාවේ මෙවැනි වැරදිවලට දඩුම වන්නේ මරණ දඩුවමයි. ඉන්පසුව මෙම මිනිමෙරුම සැලසුම් කරපු පුද්ගලයාව මැලේසියානු පොලිසිය විසින් අල්ලගන්නවා. මැලේසියාවේ පිහිටි නෝර්ත් කොරියානු තානාපති කාර්යාලයෙන් මොහු හමු වී සාකච්ඡාවක් කර තිබුණා. එම කාමරය තුළ හිඩන් කැමරාද සවිකර තිබූ බවක් නොදැන නෝර්ත් කොරියානු තානාපතිවරුන් ඔහුව වර්ණනා කර සිටියේ ඔබ කළේ හොඳ වැඩක්. ඔබව අපි කෙසේ හෝ බේරගන්නම් යනුවෙන් කියා සිටියා. අවුරුදු දෙකකට පසු මෙම කාන්තාවන් දෙදෙනා මෙම මිනිමෙරුමට සම්බන්ධ නොමැති කියා මැලේසියානු බන්ධනාගාරයෙන් නිදහස් කරනට මැලේසියානු රජය තීරණය කරනවා. එසේ නිදහස් වුණු මෙම කාන්තාවන් දෙදෙනාම කියා සිටියේ මට කිම් ජොන් උන් කියන්නේ කවුද කියලවත් දන්නේ නෑ. මම මිනිමෙරුමකට නොදැනීම සම්බන්ධවීම ගැන ඉතාමත් කනගාටුවට ලක්වෙනව යනුවෙන් ඉතාමත් දුක්බරව කියා සිටියා.